Wow, body rabang nga. Hello guys, ඉතින් අපි අද හබ්බද්දියෙන් ඇවිල්ලා ඉන්නේ දුම්හිදැල්ල බලන්න. ඉතින් දුම්හිදැල්ල කියන්නේ මාරම ලස්සන view එකක් තියෙන දියැල්ල. පොඩි එතකොට එන කට්ටියට අපි පොඩක් පාර දැනුවත් කරොත් එහෙම මහියංගනේ බදුල්ල පාර තමයි දුම්හිඳ හම්බෙන්නේ. බදුල්ලේ ඉඳන් කිලෝමීටර් 5ක් විතර එන්න ඕන මහියංගනේ පැත්තට. ඒතකොට මහියංගනේ පැත්ත ඉඳන් එනකොට එහා පැත්තෙන් පල්ලෙහින් තියෙන්නේ මීගාකිවුල ඉඳන් කිලෝමීටර් 16ක් විතර උඩට එන්න ඕන. එහෙම තමයි දුම්හිඳට එනවා නම් එන්න ඒක පාරවල් තියෙන්නේ. ඔය ඉතින් දුම්හිඳැල්ලේ ලස්සන ලොකේෂන් එක. අපි කොහොමද කියලා බලමු ලොකේෂන් එකට ගිහිල්ලා ලොකේෂන් එක සෙට් කරමු. කට්ටිය මේ ගන්සලකට ඇවිත් මොනවද මොන්නේ ඉතින් රස බෙලිමල් යක්. ඉතින් අපි මේ වීඩියෝ එක කරන්නේ පොසොන් පුර පසළොස්වක පොය දවසේ. ඉතින් ඇත්තටම මෙතන බෙලිමල් දන්සලක් තියෙනවා. අපි ඉතින් දන්සලට සහභාගී වුණා. අපි ඉතින් ඉස්සරහට බලගෙන යමු. Body rabang nga. Body yan din laksa. Biludo silbiet tama. Nanti ඉතින් ගයිස් මේ අපි කවුන්ටරෙන් ටිකට් අරගෙන ඇතුළට ආවා. ඉතින් මාර ලස්සන පාරක් තියෙන්නේ. ඒ වගේ මේ තියෙනවානේ යාළුවෝ සෙට් එකක් ඉන්නවා. ඔයාලුන්ගෙන් බලිස්සන් ඉන්න මේ බෑග් එකේ අරන් එනකොට අනිවාර්යෙන් මේ රිලාවුන්ගේ වතුරුන්ගේ කඩතරේ අපුවටම තියෙනවා මේ පැත්තේ. ඒක නිසා මේ අනිවාර්යෙන් මේ පැත්තට එනවා නම් ඔයාලා කියන බෑග් ඒ වගේම කෑම එහෙම අරගෙන එනවා නම් ඒවා පරිස්සම් කරගන්න නේ. හැමතැනම ඉන්නවා. ආ දෙන්නේ. අන්න දෙන්න ඕන ගන්නේ නන්දුවා. ඉතින් ඉස්සරහට
අනහංකාර ජීවිත බලස පවර්ණ අවසපරඥා ජීවිතය හා සමාන හිත විතර ඥාති දෙමාපිය ලෝසත්වය ලැබී සුවසේ බුදු දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍ය ලෝකවල සප සම්පන්න බව බුදු පසේ බුදු මහා රහතන් වහන්සේලා පැමිණ වැඩවදාළු වජ්ජරාම අමූර්ත මහා නිර්වාණ සම්පන්නින් වං බෝධ වේවා කියලා සිදු දෙනා ප්‍රාර්ථනා කර තම දාඩිය මහන්සිය ප්‍රයාස ප්‍රයාගත්තා දරස් කන්දින ආධාරයක් කරලා සම්භීතියෝ විවජ්ජන්තු යාළුවනේ අපි දැන් ගොඩක් දුර ආව ලොකේෂන් එකට යන පාරේ. ඉතින් කිලෝමීටර් එකමාරක් වගේ තමයි කිව්වේ. ඉතින් අපි ඊට ඇදී ආවද මන්දා. ඉතින් ඒ වුණත් හරිම දුෂ්කර මාර්ගයක්. ඉතින් ඒ වුණාට දැන් අපි ලොකේෂන් එකේ පේන මානේ තමයි ඉන්නේ. ඒ වුණාට ගමන දුෂ්කර වුණාට හරිම ලස්සන සුන්දර ලොකේෂන් එකක්. අර මේ දුෂ්කර පාරේ ඇවිල්ලා කාපු කට්ට මේ ඒ අර පඩි පෙල්ල එහෙම තියෙන ඒවා බැහැගෙන ආපු ඒ සියලුම සිතුවිලි සියලුම අමාරු නැති වෙනවා ඇල්ල දැක්කම. අනිවාර්යෙන්. ඉතින් අපි ලොකේෂන් එකට යන්න කලින් මෙතන ඉඳන් බලමු. මෙතන පේන විදිහ කොහොමද කියලා ලොකේෂන් එක. දැක්කා වගේ ඉතින් ලස්සන ලොකේෂන් එකක්. ඉතින් එහෙනම් අපි ලොකේෂන් එක ළඟට ගිහලා සෙට් වෙමු. ඉතින් යාළුවනේ මේ දැන් අපි ඇවිල්ලා ඉන්නේ දුම්හිදැල්ල view point එකට. ඉතින් මෙතනට ඇත්තටම දුම්හිදැල්ල මාරම ලස්සනට පේනවා. ඉතින් අපි කියපු විදිහට අර කිලෝමීටර් එකමාරක් විතර පයින් ඇවිල්ලා දුෂ්කර මාර්ගයක් තිබ්බේ. ඉතින් මේ දුෂ්කර මාර්ගය ඇවිල්ලා අපි මෙතන ආවා. අතන මෙතන මාර ලස්සනයි. මේ ඇල්ලත් ලස්සන වෙනවා වන්න පේනවා ඉතින්. ඒ වගේම මේ මෙතනින් පල්ලෙහාට යන්න පුළුවන් එබි. ඔව් කට්ටිය පල්ලෙහාට ගිහිල්ලා තියෙනවා. පල්ලෙහාට ගිහිල්ලා තින්නවා. අපි පල්ලෙහාට ගිහිල්ලා බලමු. පල්ලෙහාට ගිහිල්ලා බලමු කොහොමද විස්තර කියලා. guys view point එකේ ඉඳලා පල්ලෙහාට බැහැලා අපි ඇල්ලේ අනිත් පැත්තට ආවා. ඔයාලා ඉඳම තමයි අපි මේ පැත්තට ආවේ. ඔයාලට මේ ලොකේෂන් එක ලස්සනට පෙන්නන්න. ඉතින් පේන ඇති පල්ලෙහාට කියන ගල් තලාවක ගල් ඇටි වලින් පැනලා දුෂ්කර ගමනක් ඉවර කරලා තමයි මේ පැත්තට ඉතින් බලන්න. ඉතින් අපිට ඊපස්සේ තියෙන්නේ නින්ද දියල්. ඉතින් මාරම ලස්සන ලොකේෂන් එකක්. මෙතන ඉන්නකොට ඇඟට ඇත්තටම මේ පිළිබින්දු වැටෙනවා. මුලේ ගහගෙන ඇවිල්ලා මාර අත්දැකීමක් ඒක. යාළුවනේ මේක තමයි අනිත් එක තමයි මේ ඔයාලා එනවා නම් මේ පැත්තට එන්න උත්සාහ කරන්න එපා. මොකද ගොඩක් අමාරුයි ගල් ඔක්කොම ලිස්සනවා. මේ ගල් සෙවල බැඳලා තියෙන්නේ ඒ හින්දා එන්න අමාරුයි. ඒ හින්දා එන කට්ටිය එනවා නම් පරිස්සමෙන් අපි නම් කියන්නේ ඉතින් එන්න හදන්න එපා කියලා තමයි මේ පැත්තට. අතන අර උඩ view point එක තියෙනවා. ඒ view point එකෙන් බලන්න පුළුවන්. ඔන්න එතන පහළට බහැලා එතන ඉඳලා බලන්නත් පුළුවන්. ඉතින් ඒ වගේම තමයි මෙන්න මේ වගේ අනිත් පැත්තට එන්න නම් try කරන්න එපා. ඉතින් මොකද අවදානම් වැඩේ නේද? අවදානම් වැඩි. අපි හරිම අමාරුවෙන් ආවේ. ඔයාලා හින්දාමයි ආවේ. අනිවාර්යෙන් ලොකේෂන් එක ලස්සන දෙන්න ඕන මේ පැත්තට අපි ආවේ. ඉතින් ඔයගොල්ලොන්ට කියන්නේ එන්න බලන්න. ඉතින් මේ පැත්තට
හැල්ලේ අනිත් පැත්තට නම් එන්න එපා. හරි අවදානමක්. ඔන්න යාළුවනේ දුම්හිඳ දිය ඇල්ල. ඉතින් ලොකේෂන් එකට ඇවිල්ලා අපි ඔයගොල්ලොන්න දුම්හිඳ දිය ඇල්ල වටේම පෙන්වනවා. ඉතින් මේ පැත්ත විතරක් නෙවෙයි එහා පැත්ත ඉවරටත් ගිහිල්ලා අපි ඔයගොල්ලන්ට දිය ඇල්ල පෙන්නුවා. ඉතින් vlog එක අපි අදට මෙතනින් ඉවර කරනවා. මේ වගේ ලස්සන ලොකේෂන් බලන්න හබ්බත් අපිත් එක්ක එකතු වෙලා ඉන්න කියලා යාළුවන්ට ආදරෙන් මතක් කරනවා. ඉතින් channel එක subscribe කරලා set වෙලා ඉන්න. අපි ඔයාලගේ යාළුවන්ට බලන්නත් ෂෙයා කරන්න, ලයික් කරන්න, කමෙන්ට් කරන්න. ඔයාලා කමෙන්ට් අපිට ගොඩක් වැදගත්. අලුත් වීඩියෝ එකකින් set වෙනකන් අදට මෙතනින් සමු ගන්නවා. හැමෝටම ජය වේවා.